දැන් අපි ඉන්නේ කොත්මලේ ප්‍රදේශයේ. දැන් මේ මීමැසි පෙට්ටියේ පැණි පෙට්ටි 3ක් අපි තියලා තියෙනවා. පැණි වාරේදී පැණි පෙට්ටි 4ක් තිබ්බත් මීමැස්සෝ පැණි ගෙනල්ලා ගබඩා කරනවා. දැන් මේක පැණි පෙට්ටි 3ක් තියෙනවා. තුනේම පැණි ගබඩා කිරීමක් කරලා තියෙනවා. දැන් අපි බලමු කොහොමද පැණි ගන්න කියලා. දැන් උඩ පැණි පෙට්ටියේ පැණි තියනවා කියන්නේ යට පෙට්ටි දෙක අනිවාර්යෙන් පැණි තියෙනවා. දැන් පැණි ගන්නකොට මේගොල්ලන්ගේ රියැක්ෂන් එක ටිකක් වෙනස්. කියන්නේ අපිට ගොඩක් දස්රණය කරන්න පුළුවන්. ඒක නිසා දුම් ටිකක් වැඩිපුර අපි ගහන්න ඕනේ. ඊට පස්සේ පැණි පෙට්ටිය අපි එකපාර උස්සලා ගන්න. පොඩ්ඩක් නිකන් ආනත කරන්න ඕනේ. මේ පැණි සම්පූර්ණ මෝරලා තියෙන්නේ. මෝරලා කියන්නේ සම්පූර්ණ පියස්ස වහලා තියෙන්නේ. එතකොට මේකේ වතුර ප්‍රතිශතය ගොඩක් අඩුයි. තියෙන්නේ පැණි. දැන් සමහර අය පැණි ගන්නකොට පැණි පෙට්ටිය පිලාවද පෙට්ටිය උඩින් තියෙනකොට දුම ගහනවා. එතකොට මීමැස්සොන්ට යම් ලොකු තර්ජනයක්. කියන්නේ අපි පැණිත් ගන්නවා ලොකු කරදරයක්ත් කරනවා. එතකොට සමහර පැණි ගත්තට පහුවදා මේගොල්ලෝ මේක හැර යන්න පුළුවන්. ඒක නිසා අපි කරන්න ඕනේ පැණි පෙට්ටිය පිලාව පෙට්ටිය උඩින් තියෙනකොට දුම් ගහන එක අපි කරන්න හොඳ නැහැ. කරොත් එහෙම මේක හැර යන සම්භාවිතාවය වැඩි. එක පැණි පෙට්ටියක පැණි අස්සන්න අරගෙන ඉවරයි. ඊට පස්සේ අපි මේ පැණි ටික ඔක්කොම අරන් ගිහිල්ලා පැණි නිස්සාරකයෙන් පැණි වෙන් කර ගන්න ඕනේ. ඒ සඳහා අපි මේ පැණි පෙට්ටියේ සියලුම පැණි රාමු ටික අපි මැස්සෝ ඉවත් කරලා අපි පැණි නිස්සාරණයට රැගෙන යමු. දැන් අපි ලබාගත් පැණි අස්සන්න පැණි නිස්සාරකයක් ආධාරයෙන් කොහොමද නිස්සාරණය කරගන්නේ කියලා බලමු අපි දැන්. මේ පැණි නිස්සාරක ගැන කියන්න ඕනේ මේක ගැල්වනයිස් තහඩුවෙන් නිමවපු මල නොබැඳෙන පැණි නිස්සාරකයක්. ඒතකොට මේකට දාන්න පුළුවන් අපිට රාමු 6 පැණි වද දාන්නත් පුළුවන් රාමු 8 පැණි වද දාන්නත් පුළුවන්. දැන් මෙහෙම තියෙනකොට පැණි නිස්සාරණය වෙන්නේ නැහැ. අපි ඒක නිසා මේ පියස්ස අපි අයින් කරන්න ඕනේ. හරි. අපි දැන් මේ පැණි වදවල මේ පියස්ස අපි අයින් කරන්න ඕනේ. පියස්ස අයින් කළා තමයි පැණි නිස්සාරකයට අපි මේ පැණි වද දාන්න ඕනේ. නිසා මේ විදිහට අපි පියස්ස අපි අයින් කරන්න ඕනේ කපලා. දැන් අපි පියස්ස ඉවත් කරපු පැණි වද රාමු ටික මේ පැණි නිස්සාරකයට අපි ඇතුල් කරලා තියෙන්නේ. අපි දැන් කොහොමද බලමු පැණි නිස්සාරණය කරන්නේ. මේ විදිහට අපි හිමීට එලා කරකගෙන දැන් මේ පැත්තේ පැණි ටික ඉවත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි පැත්ත මාරු කරන්න ඕනේ.
දැන් පැණිවද දැන් අද වෙළඳ පොලේ ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒතර මේ පැණිවද දැන් දැන් සමහරට අපි කොච්චර පැණි හදලා දුන්නත් හොඳ විදියට මිනිසුන්ගේ සැකයක් තියෙනවා. මේ පැණි මේ හොඳ පැණිද කවලම් පැණිද නැත්නම් මී පැණිද වෙන මොනවාද පැණිද කියලා මිනිසුන්ගේ පොඩි සැකයක් තියෙනවා. ඉතින් ඒකේ සැකේ දුරු කරගන්නත් එක්ක අපිට මේ විදිහට මේ වෙළඳ පොලට මේ පැණි වදත් එක්ක හඳුන්වා දීමක් කරන්න පුළුවන්. කැපුම් පෘෂ්ඨ ප්‍රමාණය අඩු කරගන්න ඕනේ. නැත්නම් පැණි එළියට වැස්සෙනවා. ඒක නිසා පුළුවන් තරම් අපි කැපුම් ධාරය ටිකක් අඩු කරගන්න ඕනේ.